මන්ත්‍රීතුමා ඔබතුමා ගෙදර ගිහිල්ලා මේක හොඳට කියවා ගන්න. මේ හරි මේ කරදරයක්. මෙච්චර කල් මේ හිටපු මන්ත්‍රීතුමාලට මේක තේරුම් ගන්න බැරි නම් බරපතල ප්‍රශ්නයක්. ඒක මේ 34 එකේ තියෙනවා. ඒ කියන්නේ අමාත්‍යවරයාගේ විශේෂ දැනුමට ගෞරවයක් කරන සම්බන්ධයෙන් තොරතුරු ලබා ගැනීම ඒ සම්බන්ධව පියවර ගන්නා ලෙස ඇයද සිටීම වේ. එතකොට ඇමතිවරයාගේ විශේෂ සම්බන්ධ විශේෂ කාරණා පිළිබඳව මේ පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයාට අහිමේ බලය මේ ස්ථාවර නියෝගයෙන් දීලා තිබෙනවා. ඔබතුමා ඒෂා මන්ත්‍රීතුමාට කියනවා වෙනත් කාරණා අහන්න එපයි කියලා. ඇමතිතුමාගේ විෂය ඒ විෂය නම් ඒ විෂයපතේ තුල තියෙන විශේෂ කාරණේ අහිමේ අයිතිය තියෙන හැබැයි ඇමතිතුමාට එකෙන් බැහැර වෙන්න පුළුවන්. ඒක වෙන ඒක නමුත් මේකේ නීතියේ ප්‍රතිපාදනයේ තියෙන කාරණය බැහැර කරන්න දෙන්න එපා. ඒ නිසා මම හිතනවා මේක පොඩ්ඩක් අපිට තේරුම් කරලා දෙන්න කියන කාරණේ. ඒ මුල් ප්‍රශ්නෙට අදාළ වෙන්න ඕන ගරු මන්ත්‍රීතුමා. ඒක කොතනද තියෙන්නේ? 33 ඒ කියන්නේ අතුරු ප්‍රශ්නයක් අහලා 33 මෙම ස්ථාවර නියෝගය මගින් විධාන සලසා ඇති වැඩකටයුතු සිදු කරන අවස්ථාවේදී පොදු කටයුතු පිළිබඳ ප්‍රශ්න අග්‍රාමාත්‍යවරයා හෝ ජනාධිපති විසින් පවරා දෙන ලද යම් විෂය හා කාර්යභාරයක් සම්බන්ධයෙන් අමාත්‍ය වගේ කිය ඇති අමාත්‍යවරයාගේ අසුලේ ඔව් හරි. ඒ විෂයනේ අර ඇහුවේ. ඒකට පල්ලෑන් කියනවා ඒකට උඩින් කියනවා වාචික විතර ඉල්ලා ඇති. ගරු මන්ත්‍රීතුමා ඉන්න මේක අපි නිදහස් කරගත්තොත් අපිට ප්‍රශ්නයක් නැහැ ඔබතුමාට ප්‍රශ්නයක් නැහැ. උත්තර දීලා ඉවරලා. හරි. කියන්නකෝ ලේකම්තුමා. එසේම තවදුරටත් නේද? එසේ වුවද මෙම අතුරු ප්‍රශ්න මගින් මුල් ප්‍රශ්නයේ ඇතුළත් නොවන කාරණා මතු කර නොලැබිය යුතු අතර වාචික පිළිතුරක් පැනනගිය කාරණාවක් වඩාත් පැහැදිලි කර ගැනීමේ කාර්යසනා පමණක් විමසිය ලැබිය යුත්තේය. ගරු මන්ත්‍රීතුමා අතුරු ප්‍රශ්න දෙකෙන් අතුරු ප්‍රශ්නේ ඒක දෙවෙනි ප්‍රශ්නේ ඇහුවේ විශේෂ සම්බන්ධ කාරණයක් ගරු මේ අතුරු අදා කරුණා අතුරු ප්‍රශ්න දෙක අහන එක අපි දන්නවා. හැබැයි අතුරු ප්‍රශ්න දෙක වාචික ප්‍රශ්නයක් අහපුවාම වාචික ප්‍රශ්නේදී අතුරු ප්‍රශ්න අහද්දී ඒ අදාළ ප්‍රශ්නේ තවදුරටත් පැහැදිලි කර ගැනීම. ඒක තමයි 33 දෙක අහන්න පුළුවන් කියන එක හරි. ඒක අපි එකඟයි. ඒක අපි විරුද්ධ වෙන්නේ නැහැ. හැබැයි ඔබතුමා හේෂා විතාන මන්ත්‍රීතුමාට කියනවා විශේෂ කාරණේ අහන්න කියලා. හැබැයි 34 කියවන්න. එතකොට අදාළ විශේෂ භාර ඇමතිවරයාගේ විශේෂ දැනුම පතේ මත ඒ ප්‍රශ්නයක් අහන්න පුළුවන් කියලා තියෙනවා මේ නීතියේ. ඔව්. හරිද ඒකයි අපි මේක අපිට නිවැරදි කරලා දෙන්න. නැත්නම් ඔබතුමාලා අපි ගැටිලා වැඩක් නැහැ නේ පාර්ලිමේන්තුවේ මේ නීති පොතේ තියෙන දේ. ගරු කතානායකතුමා දැන් මේක ගත්තම මම ඒකයි කිව්වේ දැන් බලන්න 31 තියෙන්නේ ප්‍රශ්න. හරි වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න නෙමෙයි. හරිද? දැන් මම එදා ඕක පරිමේ ඉස්සල්ලාම අපේ කතා කරපුවාම මේකට මට ඉඩ දුන්නේ නැහැ මේ මයිකල්. දැන් බලන්න මේකේ තියෙන්නේ මෙම ස්ථාවර නියෝග මගින් විධිවිධාන සලසා ඇති වැඩ. ගරු මන්ත්‍රීතුමා දැන් ඔය 34 එක ප්‍රශ්නයක නිසි අරමුණ විය යුත්තේ නෑ මම මේ 31 මම මේ කියන්නේ. ඔව් නෑ අර ගරු අපේ අර ගරු මන්ත්‍රීතුමා කියපු කාරණාවට මේ පැහැදිලි කරගන්න එපයි. ප්‍රශ්නය නිසි අරමුණ විය යුත්තේ නිසි අරමුණ විය යුත්තේ ප්‍රශ්නය යොමු කරන ලබන අමාත්‍යරගේ විශේෂ දැනුමට ගෝචර කාරණයක් සම්බන්ධයෙන් තොරතුරු ලබා ගැනීම හෝ සම්බන්ධයෙන් පීර ගන්නා ලෙස ඇද සිටීම වේ. ඒ අදාළ කරුණාකර මන්ත්‍රීතුමා මේක තේරුම් ගන්න ගරු මන්ත්‍රීතුමා ඒ අදාළ ප්‍රශ්නය ඇහුවට පස්සේ අදාළ ප්‍රශ්නය කියන්නේ අදාළ අමාත්‍යවරයාට විශේෂ ගෝචරය තියෙන එක. ඒකට අදාළව යහන්න වෙනවා. ඒක ගරු කතානායකතුමා. ඔව් කියන්නේ. ඒක තීරණය කරන්න ඇමතුමාට පුළුවන්. ඒක ඇමතුමාට තීරණය කරන්න පුළුවන් උත්තර දෙනවද නැද්ද කියලා. ඒක ඇමතුමාට තීරණය කරන්න පුළුවන් උත්තර දෙනවද නැද්ද කියලා. නෑ ලුණු ප්‍රශ්නයේ විශේෂපදයක් ගරු කතානායකතුමා. වෙළඳ ඇමතිගේ විශේෂපදේ ලුණු තියෙන්නේ. ඒක තමයි ඇහුවේ. තුමාට වෙළඳ ඔව් නෑ ගරු ගායන්ත කරුණාට ගරු කතානායකතුමනි ඔව් මේකේ පැහැදිලිව තියෙනවා ඒ විෂයට අදාළව අහන්න පුළුවන් බව. අපිත් ඇමතිවරු හැටියට පිළිතුරු දීපු කාලෙකුත් තිබුණා. දැන් මම ඉඩම් ඇමති කාලේ මට මතකයි විපක්ෂයෙන් ප්‍රශ්න අහලා තියෙන්නේ ඉඩම් කොමසාරිස් දෙපාර්තමේන්තුවට දාර එකක්. අතුරු ප්‍රශ්න අහනකොට මිනින්දෝරු දෙපාර්තමේන්තුව ගැන අහනවා. ඇමතිවරයා කැමති නම් තමන්ගේ විෂයයට නිසා උත්තර දෙන්න පුළුවන්කම තිබුණා. ඒක තමයි තියෙන්නේ. මේකයි ගරු සභානායක විවාදයකට යන්න බෑ හැබැයි. විවාදයකට යන්න විතරයි බැරි. හරිනේ ගරු කතානායකතුමනි මේ ස්ථාවර නියෝග අනුව අපි මේක කරුණු වශයෙන් වගේම කරුණෙන් කරුණ වශයෙන් වගේම මේක සමස්තයක් ලෙසත් ස්ථාවර නියෝග බලන්න ඕනකම තිබෙනවා.
දැන් මේ ස්ථාර නියෝග තිබෙන්නේ 31 යටතේ 31 යට කතානායකතුමා දැන් මේක ගරු කතානායකතුමනි මේකේ තියෙන 31 කියන ස්ථාර නියෝග යටතේ තමයි පටන් ගන්නෙ ප්‍රශ්න කියන්නේ. එතකොට මේ අපි මේක සමස්තයක් ලෙසත් තේරුම් ගන්න ඕන කොටසක් තිබෙනවා. 31 32 33 34 35 36 37 දක්වාම තිබෙන්නේ ප්‍රශ්න පිළිබඳ. එතකොට මේ ප්‍රශ්න පිළිබඳව සමස්තයක් ලෙසත් මේ ස්ථාර නියෝග මේ හතම අදාළ වෙනවා. ඒ වගේම කරුණෙන් කරුණත් අපිට වෙන් කරලා ගන්න පුළුවන්. අපි එහෙම නැතුව දැන් 31 මේක පටන් අරන් තියෙනවා. ඒක ඇතුලේ මේක පැහැදිලි කරගෙන එනවා. ඇවිල්ලා ඒක එක එක අවස්ථාවල තිබෙනවා ගරු කතානායකතුමෝ තව පැහැදිලි කරන්න ඕන දේවල්. දැන් උදාහරණයක් විදියට මුලින්ම ගත්තොත් උදාහරණයක් 31 දැන් මේ ප්‍රශ්නේ මේ තර්කය අදාළ කරගත්තා. 31 ප්‍රශ්නේ අහන්නේ මෙම ස්ථාර නියෝග මගින් විධිවිධාන සලසා ඇති. ගරු කතානායකතුමෝ මම කියන්න මුලින්ම නැගිට්ටේ ඇත්තටම අද ශෝක යෝජනා තිබෙන්නේ. අපි ඒ ඥාතීන් ඇවිල්ලා ඉන්නවා. අපි මේ විවාද කරමු. නමුත් අපි හිතනවා අපිට වගකීමකුත් තිබෙනවා කියලා ගැනත් හිතන්නේ. මොකද මේවා කිසිම අලුත් මේ ඉන්වෙන්ෂන්ස් නෙමෙයි. මේ ගායන්ත ඇමතුමා දන්නවා. මේක මේ තර්කයේ නිසි මන්ත්‍රීතුමන් නිසි ගෞරව ඇතුව කියන්නේ මේ තර්කයේ කිසිම පදනමක් නැහැ. නමුත් අපි වාද කරමු මේ ශෝක යෝජනා දවසේ උනා. මම කියන්නේ ගරු කතානායකතුමනි 31 මොකද්ද කියන්නේ? මෙම ස්ථාර නියෝග මගින් විධිවිධාන සලසා ඇති වැඩ කටයුතු සිදු කරන අවස්ථාවේදී පොදු කටයුතු පිළිබඳ ප්‍රශ්න අග්‍රාමාත්‍යවරයාගෙන් හෝ ජනාධිපතිවරයා විසින් පවරා දෙන ලද යම් විෂයන් හා කාර්යභාරයන් සම්බන්ධයෙන් අමාත්‍යංශීය වගකීමක් ඇති අමාත්‍යවරයාගෙන් අසුන ලැබිය හැකියි. එතනින් තමයි පටන් ගන්න. ඊට පස්සේ 32 මොකක්ද කියන්නේ 32 එකේ කියනවා වාචික පිළිතුරක් ඇති යම් ප්‍රශ්නයක් පාර්ලිමේන්තුවේ න්‍යායපත්‍රයේ පළ වූ අවස්ථාවක එම ප්‍රශ්නය පළ වී තිබෙන්නේ යම් මන්ත්‍රීවරුගේ නමින්ද කතානායකවරයා විසින් එම මන්ත්‍රීවරයා අමතනු ලැබිය යුතු අතර එසේ අමතනු ලැබූ මන්ත්‍රීවරයා ස්වකීය ස්ථානයේ නැගී සිට ප්‍රශ්නයට පාර්ලිමේන්තුවේ න්‍යායපත්‍රයේ ඇති දී ඇති අංකය සඳහන් කරමින් අසනු ලැබිය යුතුය. එවිට ප්‍රශ්නය යොමු කරන ලැබූ අග්‍රාමාත්‍යවරයා අමාත්‍යවරයා විසින් ඊට පිළිතුරු දෙනු ලැබිය යුතුය. එතන මෙහෙම ගිහිල්ලා කරු කතානායකතුමනි ඒක තව පැහැදිලි කරනවා. එහෙම තමයි පනත් හැදෙන්නේ. එහෙම තමයි ස්ථාර නියෝග හැදෙන්නේ. එහෙම තමයි ව්‍යවස්ථා හැදෙන්නේ. අපි මේකේ කොහෙන් හරි කෑල්ලක් වෙනම අරගෙන මේක විස්තර කරන්න බෑ. අනික මේක හරි පැහැදිලි ගරු මන්ත්‍රීතුමා කියන ස්ථාර නියෝගයේ තියෙන්නේ ප්‍රශ්න කියන එක මෙයටත් 34ට කලින් 31ක් තියෙනවා. 32ක් තියෙනවා. ඊපස් 33 තියෙන අතුරු ප්‍රශ්න ගැන. දැන් 33 අතුරු ප්‍රශ්න ගැන මොකද්ද තියෙන්නේ? 33 එකේ තියෙනවා 32 ස්ථාර නියෝගයේ යටතේ උත්තර අන්තර් සම්බන්ධයි. 32 ස්ථාර නියෝගයේ යටතේ සපයනු ලබන එවැනි යම් පිළිතුරක් සම්බන්ධයෙන් යම් මන්ත්‍රියෙකු විසින් අතුරු ප්‍රශ්න දෙකකට නොවැඩි සංඛ්‍යාවක් අසනු ලැබිය හැකිය. එසේ වුවද අතුරු ප්‍රශ්න මගින් මුල් ප්‍රශ්නයේ ඇතුළත් නොවන කාරණා මතු කරනු නොලැබිය යුතු අතර උපාචක පිළිතුරකින් පන නගින යම් කාරණයක් වඩාත් පැහැදිලි කර ගැනීමේ කාර්ය සඳහා පමණක් විමසු ලැබේ. දැන් අපි මෙහෙම ගත්තොත් අපි 31 විතරක් ගන්නවා. 33ක් නෑ. 31 විතරක් අරගත්තොත් තියෙන්නේ ඕනම මන්ත්‍රීවරයෙක්ට ඕනම මන්ත්‍රී කෙනෙක්ගේ ප්‍රශ්නයක් අහන්න පුළුවන්. ඒක තමයි 31 විතරක් ගත්තොත්. 31 විතරක් ගත්තොත් මේ පොතක් නෑ. 31 අරගෙන ගන්න. ගරු එහෙම ගන්න බෑ. ඒ නිසා තමයි ගරු කතානායකතුමනි. නෑ මම පැහැදිලි කරන්න දෙන්න. නෑ එහෙමත් බෑ. ඇමතිවරයා පැහැදිලි වුණා දෙන්න එහෙම නෙමෙයි මම කියන්නේ. ගරු කතානායකතුමනි නෑ මට පැහැදිලි කරන්න දෙන්නකෝ. මම කියන්නේ ඒකයි ව්‍යවස්ථාවක් පනතක් ඕනම ලියවිල්ලක සාරය තේරුම් ගන්න නැතුව ඒකේ කෑලි වෙනම ගත්තොත් අපිට කිසිම දෙයක් කරන්න වෙන්නේ නැහැ. 34ට කලින් 31 තියෙනවා. දැන් මම එකයි 31ට අදාළව ගත්තොත් අතුරු ප්‍රශ්න ඕන තරම් අහන්න පුළුවන්. අයි 33 අදාළ කරගන්නේ නැහැ. මම කියන්නේ මේ බේසික්ස් හරිද? මේ ඊටාම පැහැදිලි මූලධර්ම ලියවිල්ලක් තේරුම් ගන්න. ඒ නිසා මම ගරු කතානායකතුමනි. ඒ නිසා ඊටා පැහැදිලිව කියන්න තියෙන්නේ නෑ අහුම්කම් දෙන්න. අපිටත් අවස්ථාව දෙන්න ඕනේ. ඉතින් ඒ නිසා අපි ඔබතුමාට කියන්නේ කිසිසේත්ම ඕනම ප්‍රශ්නයක් ඇමතුරුගෙන් අහන්න බෑ. ආචික ප්‍රශ්නයට අහන්න පුළුවන් විෂයට අදාළ අහලා තියෙන ප්‍රශ්නයට අදාළ ප්‍රශ්න විතරයි. ඇමතිවරයාගේ කැමැත්ත අකමැත්ත මත
යම් ප්‍රමාණයක් තියෙන්න පුළුවන්. නමුත් ඇමතිවරයෙක්ට උනත් ඇමතිවරයෙක්ට උනත් කරු කතානායකතුමනි පාර්ලිමේන්තුව කාලේ නාස්ති කරන්න බෑ. සභාව මෙහෙවීමේ කටයුත්ත ගරු කතානායකවරයා ජයසේකර මහත්මයා. කතානායකතුමා මම මේ කතා කරේ ඉන්න විනාඩිය. මම මේ කතා කරේ දැන් මේක එතුමාම කියන විදිහට අපි ගමුකෝ. ප්‍රශ්න. එහෙනම් මේක තියෙන්න ඕනේ වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න කියලා මුලින්. හරිනේ? ඉස්සෙල්ලා තියෙන්නේ ප්‍රශ්න. ඒ කියන්නේ අපිට ඉඩක් තියෙනවා මේ පාර්ලිමේන්තුව ඇතුලේ ඒක තමයි අපි වෙනදා ප්‍රැක්ටිස් කරපු කාරණේ. මට විනාඩියක් දෙන්න කරු කතානායක. එතකොට මට විනාඩියක් දෙන්න. මේ කාරණාව මට හරි. ගරු මන්ත්‍රීතුමා මේ සම්බන්ධයෙන් මම ලබන සතිවාරයේදී ඔබට වාර්තා දෙනවා. නෑ ඉතින් දැන් මේ අපිට තව සභාව හරි. ගරු දැන් මේ කාරණාව සම්බන්ධයෙන් මම ලබන ඊළඟ සැසිමේදී මම ඔබතුමාලාට දෙනවා. හරි. ඒ අදා මේ කාරණාව සම්බන්ධයෙන් තමයි චමින්ද විජේසේකර මම දැන් ලබන නෑ මේ අධ්‍යයනය කරලා මම දෙනවා. ගරු චමින්ද විජේසේකර මන්ත්‍රීතුමා ඔබතුමාට ප්‍රශ්නේ අහන්න පුළුවන්. ඔබතුමාට ප්‍රශ්නේ අහන්න පුළුවන්. මම ස්ථාවර නියෝග දෙකක් අහන්න පුළුවන්. ප්‍රශ්නේ අහන්න. 34 ප්‍රශ්නේ අහන්න. ඊළඟ ප්‍රශ්නේ අහන්න. දැන් මම කියවකට අදාළ මේක දෙන්න ප්‍රශ්නේ අහන්න. අපි ප්‍රශ්නේ අහන්න. ප්‍රශ්නේ අහන්න. ඉල්ලුවා මේක දෙන්නේ නැත්නම් ඔබතුමා ඒකාධිපති කතානායකවරයෙක්. ප්‍රශ්නේ අහන්න. ගරු මන්ත්‍රීතුමා අපි ඊටම ගෞරවයෙන් මේ නීති පද්ධතිය ඔබතුමාට මේ සභාවට ගියා සභාව මේ වෙනවා කියලා අපි වෙනම ගයවනවා. නෑ. ඒ ඉතිහාසයේ කතානායකතුමාලා අපි වෙනම ගෑව්වේ නෑ. මට ගරු සභානායකතුමා ඔබතුමා කිව්ව කාරණාව පිළිගන්න. මට මේක පහදන්න ඉඩ දෙන්න. ඔබතුමා කිව්වා ප්‍රශ්න කියලා. ඔව් හරි. මේ 34 පටන් ගන්න මේ ප්‍රශ්න කියන වචනේ ගරු මන්ත්‍රීතුමා මේ අතුරු ප්‍රශ්නයක් අහුවට පස්සේ අතුරු ප්‍රශ්න සම්බන්ධයෙන් පැහැදිලි ගරු මන්ත්‍රීතුමා ඔබතුමා ගෙදර ගිහිල්ලා මේක හොඳට කියවා ගන්න මේ හරි මේ කරදරයක් මෙච්චර කල් මේ හිටපු මන්ත්‍රීතුමාලට මේක තේරුම් ගන්න බැරි නම් බරපතල ප්‍රශ්නයක් කරුණාකර ඔබතුමා ප්‍රශ්නේ අහන්න. දැන් අපි කියවට පස්සේ පොත බලලා උත්තර දෙන්න යන්න එපා. කතානායකුණම පොත කලින් බලන්න ඕනේ අපි කියනකොට. අපි කියනකොට පොත බලලා කියන කතානායකලා නෑ. හරි අපි ලැජ්ජ වෙනවද මුන්නාස්? එහෙම කියන්න එපා. මන්ත්‍රීතුමා මට කියාගන්න. ඔබතුමා පොත බලලා එන්න ඕනේ අපි කියනකොට ආයි පොත් පෙළ බලලා කතානායකලා මේවා කියන්නේ නැහැ. ඔබතුමාට ප්‍රශ්නේ අහන්න පුළුවන්. කතානායකලා ඉතිහාසෙ. ගරු අන්දිනේතු මම ප්‍රශ්නේ අහනවා. ඊට පොඩ කරු කතානායකතුමනි මේ ප්‍රශ්නේ අහන්න කලින් මේ ප්‍රශ්නේ අහන්න කලින් ප්‍රශ්න පිළිබඳව මතුවෙච්ච මේ ස්ථාවර නියෝගය ගැන වැදගත් කරුණක් කියනවා. ගරු අමාත්‍යතුමා මම මේ සම්බන්ධයෙන් පිළිතුරු දෙනවා.